සිංගප්පූරු වල තියෙන යුනිවර්සල් ස්ටුඩියෝස් බලන්න. මේ තියෙන්නේ යුනිවර්සල් ස්ටුඩියෝස් වල එන්ට්‍රන්ස් එක. බලන්නකො කොච්චර ලස්සනද කියලා. මෙන්න මෙතන දැක්කහමත් ඕන කෙනෙක් දන්නවනේ මේ කොහෙද කියලා. අපි ගලූ කැප් එකෙන් තමයි ටිකට්ස් බුක් කරේ. ඉතින් අපේ ටිකට්ස් වල තියෙන QR එක ස්කෑන් කරලා අපිට ලේසියෙන්ම ඇතුළට එන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ හොලිවුඩ් සෝන් එක. මෙතන ඉතින් shopping වලටයි ස්ට්‍රීට් එන්ටර්ටේන්මන්ට් වලටයි තමයි ගොඩක්ම ෆේමස්. හොලිවුඩ් සෝන් එක පාස් කරගෙන යද්දී ඔන්න බලන්නකෝ කවුද අපිත් එක්ක ෆොටෝස් ගන්න ඉන්නේ කියලා. අපිත් ඉතින් මෙයාලත් එක්ක ෆොටෝස් අරගෙන හිමින් ඉස්සරහට ගියා. අපි ඉතින් ඉස්සරහට යනකොට අපිට හිතුණා මෙන්න මේ ඇක්ටිවිටි එක try කරලා බලන්න. ඇත්තටම මේක නම් හරිම fun. අපි ඉතින් එතන පාස් කරගෙන ආවේ මෙන්න මෙතනට. මේක තමයි The Lost World. මෙන්න මේ ඇක්ටිවිටි එක නම් හරිම සේෆ් බබාලට. ගොඩක් බබාලා අම්මලත් එක්ක මෙන්න මේ ඇක්ටිවිටි එක නම් කර. අපි දෙන්නත් විනාඩි 20ක් විතර queue එකේ ඉඳලා මෙන්න මේ ඇක්ටිවිටි එකට ගියා. ඇත්තටම මේක නම් හරිම ෂෝක්. කිසිම කලබලයක් නැහැ. හිමින් යන්නේ. මේකේ තියෙනවා පොඩි බටන් එකක්. එයාලා අනවුන්ස්මන්ට් එකක් දීලා කියනවා මේ බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්න. එතකොට මේ අපි නැගලා ඉන්න එක උඩට යනවා කියලා. මේක විනාඩි 3ක වගේ රයිඩ් එකක්. ඇත්තටම මේ ඇක්ටිවිටි එක නම් හරිම ෂෝක්. දකින්දී ආයිත් යන්න ආස හිතෙනවා. ඔන්න ඉතින් අපි ඒ ඇක්ටිවිටි එක කරලා ඉවරලා යනකොට කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්නකෝ. ඔයාලා මෙන්න මේ දෙන්නවත් අඳුරනව නේද? මෙන්න මේ දෙන්නගෙත් ලස්සන ෂෝ එකක් තිබුණා එතන. මේ හිමින් ඇවිදගෙන යන්නේ කොහෙටද කියලා බලන්නකෝ. අපි මේ යන්නේ ඒන්ෂන්ට් ඊජිප්ට් වලට. මෙන්න මෙතන තියෙනවා මාරම ෆන් රෝලර් කෝස්ටර් ඇක්ටිවිටි එකක්. හැබැයි එතරට යනකොට අපි අපේ ඔක්කොම බඩු ඒගොල්ලන්ගේ ලොකර් එකකට දාලා ලොක් කරලා තමයි යන්න ඕන. ඉතින් අපිට ෆෝන්ස් අරන් යන්න බෑ. ඉතින් එතන වීඩියෝස් ෆොටෝස් මොකුත් ගන්නත් බෑ. හැබැයි ඒක නම් හරිම ෆන්. ඕගොල්ලන් ගියොත් අනිවාර්යෙන්ම ඒක නම් try කරන්නම ඕන. මෙන්න මේ ඇක්ටිවිටි එකත් ඇත්තටම හොඳයි. ඒක නම් කිසිම කලබලයක් නෑ. හරිම හිමින් පොඩි වාහනයක නැගලා ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් එතකොට එක සත්තු එක දේවල් එළියට එනවා. ඒක ඉතින් චූටි බබෙට්ටු උනත් එකගෙන අපිට යන්න පුළුවන්. හැබැයි ඉතින් ගොඩාක් පොලිම. අපි කිව් එකේ හිටියා පැය භාගයක් විනාඩි 45ක් විතර. ඒත් ඉතින් අපිට හිතුණා පස්සේ ආපු එක ඇත්තටම හොඳයි කියලා. ඇත්තටම වර්ත් කියලා. ඊට පස්සේ අපි ආවේ ට්‍රාන්ස්ෆෝමර්ස් ඇක්ටිවිටි එකට. ඒකෙත් ෆෝන්ස් මොකුත් අරන් යන්න දෙන්නේ නැහැ. එකකින් ඒකේ වීඩියෝස් ගන්න බැරි වුණා. මෙන්න මෙතන නම් අපිට ෆෝන් එක යූස් කරන්න පුළුවන්. හැබැයි මට අමතක වුණා එතන වීඩියෝ එකක් ගන්න. අපි ඉතින් ට්‍රාන්ස්ෆෝමර්ස් රයිඩ් එකත් ඉවර කරනකොට 5 විතර වුණා. අපි 10ට තමයි ඇතුළට ආවේ. ඉතින් ඒ වෙලාවේ නම් හරිම ගොඩක් මහන්සි. මොකද අවුව එතකොට ඇත්තටම හරිම ටයර්ඩ්. මොකද ඇක්ටිවිටීස් කරනකොටත් හරිම අපි කෑ ගහනවා. ඒ ඔක්කොමත් එක්ක හරිම ටයර්ඩ්. ඉතින් අපි අනිත් ඒවට නම් ගියේ නැහැ. හිමින් ඉස්සරහට ඇවිදගෙන ඇවිල්ලා චුට්ටක් මහන්සියත් නිවාගෙන එතන ඉඳලා අයිස්ක්‍රීම් එකක් එහෙම කාලා අපි ඉතින් හිතුවා එදා දවස යුනිවර්සල් ස්ටුඩියෝ එකේ එතනින් ඉවර කරන්න.
ඔන්න ඔහොම තමයි මගේ අහසම එක දවසක් සිංගප්පූර්වල ගෙවුනේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් එහෙනම් ඉක්මනට හම්බ වෙමු.